ආයුබෝවන් කියලා පිළිගන්න මගේ යාළුවා හැමෝගේ YouTube channel එකට. අදත් අපි අලුත් වීඩියෝ එකකින් අලුත් තැනක දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. අද මම මේ ඉන්නේ කඩුගන්නාවේ. කියන්නේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කියන ප්‍රදේශයේ. එතකොට මෙතන තියෙනවා වලගම්බා රජුර විසින් නිර්මාණය කරපු ඓතිහාසික විහාරස්ථානයක්. අපි දැන් යන්නේ ඒක බලන්න. අපි පල්ලෙහාට ගිහලා බලමු ඒකේ මොනවද තියෙන විශේෂතා කියලා. ඔයාලට පේනවා ඇති හරිම ලස්සන වටපිටාවකින් වටවෙච්ච පරිසරයක තමයි මේ පන්සල නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ප්‍රධාන මාර්ගයෙන් පහළට බැහැලා මේ පොඩි පාරේ යන්න ඕනේ. මීටර් 250 300ක් විතර දුරින් තමයි තියෙන්නේ. එතකොට මේක ලෙන් විහාරස්ථානයක්. ඒත් එක්කම මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ක්‍රිස්තු පූර්ව 105 වන වර්ෂයේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ වලගම්බා රජුරෝ විසින්. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර පැරණි පන්සලක්ද ඒ වගේම කොච්චර ඓතිහාසික වටිනාකමක් තියෙනවද කියලා. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඔයාලට පේන ඇති මේ ස්වාභාවික ලෙනක් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. පැහැදිලිවම වටේටම කටාරම් එහෙම බලන්න පුළුවන්. ඒත් එක්කම තව ලෙන් තියෙනවා. ඉතින් වලගම්බා රජු විසින් නිර්මාණය කරලා වික්ෂුන් වහන්සේලාට සංඝසතු කරපු නිර්මාණයක් මේ.
හරිම ලස්සන ස්වභාවික සෞන්දර්යයෙන් පිරුණු තැනක තමයි මේ පන්සල නිර්මාණය වෙලා තියෙන්නේ. ලංකාව කොච්චර ලස්සනද නේ. ඒ කාලේ රහතන් වහන්සේලා රැසක් වැඩින් නැති මේ භූමියේ මේ භූමියට පය තිනවත් එක්ක ඒක දැනෙනවා. මේ නිස්කලංක පරිසරය ඇත්තම හිතනියවලා. ඉතින් ඔයාලා කඩු ගන්නා වෙනවනම් මෙතෙන්ට එන්න වැඩි දුරක් නැහැ මහා පාරේ ඉඳන් පහළ කඩු ගන්නාවේ තියෙන්නේ. මේ තමයි පහළ කඩු ගන්නාවේ පිහිටලා තියෙන මාවෙල වලගම්බා රජමහා විහාරස්ථානය. මේ විහාර කුටිය ඇතුලේ ඉපැරණි බුදු පිළිම ඒත් එක්කම චිත්‍ර සහ වලගම්බා රජුරුවන්ගේ පිළිමයක් එහෙම තියෙනවා. ඉතින් මගේ අවාසනාවකට අද මේ පන්සලේ බාරකාර හාමුදුරුව වහන්සේ නැහැ පන්සලේ. ඉතින් මේක හින්දා මට ඇතුළට යන්න විදියක් නැහැ ඔයාලට ඒක පෙන්වන්න. ඒත් ඔයාලට පුළුවන් නම් මේ පාරේ යනවා නම් පහළ කඩු ගන්නාවේ පාරයිනෙමයි තියෙන්නේ. එන්න පුළුවන් නම් සම්පූර්ණ වෙනස් අත්දැකීමක් පොඩි දියැලක් මැද්දින් තමයි එන්න තියෙන පන්සලට එනවා නම් එතකොට මේ අත්දැකීම ගන්න මේ පැරණි දේවල් දරුවන්ට පෙන්නලා එයාලට අලුත් දෙයක් උගන්වන්න මේ අපේ උරුමය. ඉතින් මේක ආරක්ෂා කරගනිමින් එයාලටත් ඒක පෙන්වන්න. මොකද මේක ක්‍රිස්තු පූර්ව 105 වෙනි වසරේ නිර්මාණය කරපු පන්සලක්. ඒ කියන්නේ අද වෙනකොට වර්ෂ 2130ක් විතර පරණයි මේ පන්සල. channel එක subscribe කරලා තියන්න. එහෙම වුණොත් මේ වගේ වීඩියෝ දිගටම අප්ලෝඩ් කරොත් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ජය වේවා.